හොඳයි අපි දැන් අවසාන පාඩමටත් ඇවිල්ලා ඉන්නේ. දැන් ඇනලයිසින් එහෙම දැන් මේ වෙද්දි කරලා ඉවරයි අපි. දැන් තියෙන්නේ ට්‍රේඩින් සයිකොලොජි එක සම්බන්ධව තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ගොඩක් අය මේ පැත්ත කියා කරනවා මතී ඒ වුණාට අපි වැඩියෙන්ම දෙන්න ඕනේ සබ්ජෙක්ට් ඒ කියන්නේ වැඩියෙන්ම තැන දෙන්න ඕනේ පැත්තක් තමයි මේ සයිකොලොජි කියන්නේ. සයිකොලොජි මනි මැනේජ්මන්ට් මේ එන්ලිසිස් එක නම් පොඩ්ඩක් ඒ කියන්නේ කර පර්සන්ටේජ් එකක් විදිහට කිව්වොත් අර වැඩිපුර පර්සන්ටේජ් එකක් දෙන්න ඕනේ මේ සයිකොලොජි පැත්තට. ඒ කියන්නේ 140ක්වත් මං කියන්නේ මනි මැනේජ්මන්ට් වලටත් වැඩිපුර දෙන්න ඕනේ. ඒකට 140ක් විතර දීලා මේ ඔය ඇනලිසිස් එක නම් 120 වගේ තමයි තියෙන්න ඕනේ. ඒ වගේ මේ වැඩි පැත්තක් සයිකොලොජි එකට දෙන්න මේ බලාගෙන ඉන්න ඕනේ ට්‍රේඩින් කරනවා නම්. දැන් අපි ට්‍රේඩින් කරන්නේ ඇයි? එක්ක ජොබ් එකක් කරන ගමන් අමතර ආදායමක් හොයන්න කරනවා. එතකොට පෙන්ෂන් ලයිෆ් එකේදී මේ රිලැක්ස් කරන්න කියනම් රිලැක්ස් කරන්න නම් ඉතින් සල්ලි තියෙන්න බෑ. අන්නේ ඒ රිලැක්ස් කරන්න මේ ඒකට වෙන ආදායමක් විදියට මේ හොයන කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් හයි රිස්ක් හයි ප්‍රොෆිට් වලට කැමති අය මේ ට්‍රේඩ් කරනවා. ඒවට ඒ වගේ ලොකු ප්‍රොෆිට් ගන්න කැමති අය ඉන්නවනේ. ඒ කියන්නේ දැන් ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මත් අවුරුද්දටම 110ක් වගේ තමයි හම්බෙන්නේ. දැන් ට්‍රේඩින් කරොත් 100ට බර ගණන් වලින් උනත් හොයන්න පුළුවන් තමන්ගේ හැකියාව අනුව. එතකොට තමන්ගේ ගෝල්ස් එහෙම තියෙනවා නම් ඒවා මේ ලබා ගන්න ට්‍රේඩ් කරන අය ඉන්නවා. නොයෙකුත් හේතු තියෙනවා ට්‍රේඩ් කරන්න. කොටින්ම කිව්වොත් මේ අපේ තියෙන මේ අපිට තව වැඩිපුර සල්ලි හොයන්න තමයි අපි ට්‍රේඩ් කරන්නේ. හැබැයි ට්‍රේඩ් කරනවා කියන එක ඔය හිතන තරම් ලේසිත් නෑ. ගොඩක් වෙලාවට ගොඩක් අය ඔය 80%ක් විතර ට්‍රේඩ් කරන අයගෙන් 80%ක් 90ක් විතර මේකෙන් ෆේල් වෙනවා. බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේකෙන් මැච් එකක් ගහගෙන මොකක් හරි ගේමක් ගහන්නේ. හැබැයි ඉතින් මේක ඉගෙන ගත්තොත් ඉතින් හරියට මේ ඉගෙන ගත්තා කියන්නේ ඉතින් ගොඩේ ගොඩ. හයි කාටවත් වඳින්න ඕනේ නැහැ. සල්ලි මවන්න පුළුවන්. මේ ෆීල්ඩ් එකේ තියෙන වාසිය තමයි දැන් අපි ජොබ් එකක් කරොත් කොහෙට හරි යන්න ඕනේ. එතකොට අපිට කාලේ නැහැ. අපි වෙනුවෙන් කාලයක් නැහැ. අපි අකමැති දේ තමයි ජොබ් වල ගොඩක් වෙලාවට කරන්න වෙලා තියෙන්නේ. ඒ වුණාට දැන් බැරි වෙලාවත් දැන් ජොබ් එක හැර අපි කියමු බිස්නස් එකක් කරා කියලා. බිස්නස් එකක් කරත් බිස්නස් එකක් මැනේජ් කරගන්න එක ලේසි නෑ. ඒකට ලොකු කාලයක් යනවා. එතකොට ලාභ පාඩු එහෙම බිස්නස් වලිනුත් වෙන්න පුළුවන්. ඒවා දරා ගන්න ඕනේ. ලොකු ප්‍රොෆිට් එකක් නෙමේ සමහර වෙලාවට හම්බෙන්නේ. එතකොට මේ බිස්නස් එක පටන් ගන්නවා නම් ඒකට ලොකු පිරිවැයක් දරන්න ඕනේ. දැන් ට්‍රේඩින් වගේ එකකට යොමු වෙනවා කියන්නේ බොහොම සුළු ප්‍රමාණයකින් පටන් ගන්න උලා ඩොලර් 10ක් උනත් දාගෙන මං උනත් එහෙමයි කියන්නේ. දැන් මුලින්ම මේ කෝස් එක අරගෙන ඔයා ඩොලර් 10ක් විතර දාලා මේ ට්‍රේඩින් පටන් ගන්න. හඩුම තරමේ දැන් මං කියලා දුන්නනේ ස්ට්‍රැටජිය. ඒ ස්ට්‍රැටජියට මේමයි හොඳටම පුළුවන් වෙන්න නම් ඉතින් ට්‍රේඩ් 500ක්වත් ගන්න ඕනේ. අඩුම තරමේ 100ක්වත් 500ක් විතර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඉතින් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ස්ට්‍රැටජිය පිළිබඳව. මේක ගොඩක් ලේසි ස්ට්‍රැටජියක් මම දීලා තියෙන්නේ. ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් එකක්. ඔය සමහර ට්‍රේඩින් ක්ලාසස් එහෙම තියෙනවා.
දැන් YouTube වීඩියෝ පවා ඒගොල්ලෝ කියලා දෙන එක ඇත්තටම කරන්න අමාරුයි. මේ මාකට් එකේදී කරන්න අමාරුයි. ඒක හරියන්නේ නැහැ ඇත්තටම. ලොකු දෙයක් ඒවෙන් කරගන්න අමාරුයි. ඒක එකපාරක් දෙපාරක් කරත් එක දිගට කරගෙන යන්න අමාරුයි. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපි දාන ට්‍රේඩ් දැන් මං කිව්වනේ අඩුම ට්‍රේඩ් 100ක්වත් දාන්න කියලා. 500ක් දාන්න පුළුවන් නම් හොඳයි. ওই ට්‍රේඩ් දාන ඒවා අපි පොතක ලියා ගන්න ඕනේ. මම පොඩි වගුවක් පෙන්නන්නම්. මෙන්න මේක තමයි අර මං කිව්වා වගුවේ කොලම් ටික. මෙන්න මේ විදියට මේ ඔගොල්ලෝ පොඩි වගුවක් එහෙම ගහ ගන්න පොතක් අරන්. එතකොට දාන ට්‍රේඩ් ලියා ගන්න. මේක ගත්තු ටයිම් එක පවා ලියා ගන්න. කොයින් පෙයාර් එක ලියා ගන්න. BTC වල නම් දෙමේ BTC USDT perpetual chart එකේ ට්‍රේඩ් කරන්න. මේ එතකොට තව මේකේ තියෙනවා ටයිම් ෆ්‍රේම් එක ලියා ගන්න. මේ එන්ට්‍රි ගත්තු ටයිම් ෆ්‍රේම් එක ගොඩක් වෙලාවට අපි දැන් හය ටයිම් ෆ්‍රේම් හිටම් බලනවානේ. හය ටයිම් ෆ්‍රේම් එක 4 hour නම් එන්ට්‍රි ගන්න ටයිම් ෆ්‍රේම් එක 15 minute. ඒ වගේ ඒකවත් මේ ටයිම් ෆ්‍රේම් එකක් ලියා ගන්න. දාන ලෙවරේජ් එක ලියා ගන්න. WL කියන්නේ වින් එකක්ද ලොස් එකක්ද කියන එක. ඒකත් ලියා ගන්න. කන්ෆර්මේෂන් මේකට ලියා ගන්න. මේ කන්ෆර්මේෂන් ගන්න මොනවෙන්ද කියලා. එතකොට අපි කන්ෆර්මේෂන් ගොඩක් ඉගෙන ගත්තනේ. අපි කන්ෆර්මේෂන් ඉගෙන ගන්නකොට අපි මුලදිම ඉගෙන ගත්තා මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් වලින් කන්ෆර්මේෂන් ගන්න ක්‍රම. එතකොට chart pattern වලින් කන්ෆර්මේෂන් ගන්න ක්‍රම, candlestick pattern වලින් කන්ෆර්මේෂන් ගන්න ක්‍රම. එතකොට ඉන්ඩිකේටර් එහෙම ඉගෙන ගත්තා. ඒවෙන් කන්ෆර්මේෂන් ගන්න ක්‍රම. තව අපි ඉගෙන ගත්තා ඊට පස්සේ SMC කන්සෙප්ට් එහෙම ඉගෙන ගත්තා. ඒ වෙනුත් තව කන්ෆර්මේෂන් ගන්න ක්‍රම මං කියලා දුන්නා. ට්‍රෙන්ඩ් එක එහෙම බලලා ඒ කියන්නේ FEG, opening gap, volume gap, එතකොට order block මේවා මේ බලලා කන්ෆර්මේෂන් ගන්න ක්‍රම එහෙමත් මේ මං ඉගෙනුවා. එතකොට කන්ෆර්මේෂන් ගන්න ක්‍රම ගොඩාක් තියෙනවා. අන්න ඒවෙන් අඩුම මන්නම් කියන්නේ අඩුම කන්ෆර්මේෂන් 4ක්වත් බලන්න. මං හිතන් හිටියේ 3ක් බලලා මේ එහෙම කරන්න කියලා කියන්න ඕගලන්ට. 3ක් නැදි 4ක් 5ක් වගේ බලන්න පුළුවන් නම් හොඳයි. 4ක්වත් බලන්න අඩුම තරමේ. අර මම පළවෙනි පාඩමේදී කියලා දුන්නා. මට ඒක කලින් කියලා කියන්න බැරි වුණා. පළවෙනි පාඩමේදී කියලා දුන්නා මේ ඉන්ඩිකේටර්ස් දෙකක් ගැන. මේ EMA ක්‍රොස් එක නෙමෙයි. මේ පළවෙනි පාඩමේදී කියලා දුන්නා මෙන්න මේ වගේ මේ අර නඩරයා වොට්සන් කියන එකයි support and resistance dynamic V2 කියන එකයි. මේක දාලාගෙන ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා මං කිව්වා. මේක කියන වැඩි විස්තරයක් කියන්න බැරි වුණා. මේක ගොඩක් වෙලාවට තියෙන්නේ ඒ කියන්නේ දැන් මෙහෙම යන්නේ අර නඩරයා වොට්සන් එක ඩයිනමික් V2 එක තමයි මේ 37ට මේ කඩිරි තියෙන්නේ. මේ දෙක පාවිච්චි කරලා පුළුවන් එන්ට්‍රි ගන්න. මේක පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකකින් වගේ බලලා එන්ට්‍රි ගන්න. මොබයිල් ෆෝන් එකකින් වගේ බලලා. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එකකින් ඇනලයිස් කරගන්න අමාරුයිනේ ඔය මේ ඉරි ගහන්න බොක්ස් හදින්න ඒ වගේව ටිකක් අමාරුයිනේ. දැන් මං කැන්ඩල්ස්ටික් පැටර්න් ගැන එහෙම කියලා දුන්නා. ඒව පාවිච්චි කරලා මේ නඩරයා වොට්සන් එක විතරක් බලලා හරි එන්ට්‍රි ගන්න පුළුවන්. දැන් මෙතන බලන්න. හරියට මෙන්න මෙතන bearish engulfing pattern එකක් තියෙනවා. මේ ලයින් එකේ මේ උඩ ලයින් එක වැදිලා තියෙන. එතකොට මේ down purchase එකක් ගන්න පුළුවන්. ඕක මොබයිල් ෆෝන් එකෙන් බලලා කරන්න පුළුවන්. ඒකල හරි ලේසි. අන්න ඒ වගේ මේ තව තියෙනවා මේ වගේ මේ
මේ වගේ තැන් ටච් වෙනවා නම් පොඩි එන්ට්‍රි ගන්න පුළුවන්. ඕනේ තරම් ගන්න පුළුවන්. ඒක හොඳට වැඩ කරනවා. මේ support and resistant dynamic V2 එක දාලා හරි එන්ට්‍රි ගන්න පුළුවන්. මේක ගැන වැඩි විස්තර කියන්න බැරිනවා කලින්. මේක ෆෝන් එක ඇනලයිස් කරලා ට්‍රේඩ් කරන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් මේ වගේ එකක් පාවිච්චි කරාට කමන්නේ නැහැ. තව මම ඔයගලන්ට කියන්න ඕනේ දැන් මං කියලා දුන්නානේ මේ එන්ට්‍රි ගන්න එහෙම ක්‍රමවේදයක් මේ ඒ කියන්නේ ස්ටොප් ලොස් එක තියලා ස්ටොප් ලොස් එක වගේ දුරක් ටේක් ප්‍රොෆිට් එකට තියන්න. එතකොට එහෙම නැත්තම් ස්ටොප් ලොස් එකේ දුර වගේ දෙගුණයක් තුන් ගුණයක් වගේ තියලා එහෙම ගන්න පුළුවන් කියලා මං කියලා දුන්නා. ස්ටොප් ලොස් එක ගොඩක් පොඩි නම් ලොකුට තිබ්බනම් එච්චර දිගට ගන්න එපා කියලාත් මං කියලා තියෙනවා. එතකොට මං තව කියලා දුන්නා රිස් මේ මොකද මේ ෂෝට් පොසිෂන් ලොං පොසිෂන් පාවිච්චි කරනකොට දැන් අර ස්ටොප් ලොස් එකේ වගේම තුරක් ඒ කියන්නේ අර 1 to 1 එන්ට්‍රි කියලා කිව්වේ එහෙම නැතුව දැන් bearish නම් මාකට් එක ළඟම තියෙන සපෝට් එකක් මාක් කරලා එතෙන්ට වෙනකන් අල්ලන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ළඟම තියෙන රෙසිස්ටන්ට් මාක් එකක් ළඟම තියෙන රෙසිස්ටන්ට් ලෙවල් එක මාක් කරලා බුලිෂ් නම් මාකට් එක එතෙන්ට වෙනකන් ටේක් ප්‍රොෆිට් ගන්න පුළුවන් කියලා මං කියලා තියෙනවා. ක්‍රම කිහිපයක් කියලා දුන්නානේ. මේ ක්‍රම වලින් එක මෙතඩ් එකක් විතරක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මේ ක්‍රම ගොඩක් පාවිච්චි කරන්නේ නැතුව හිතන්නකෝ මම ට්‍රේඩ් කරනවා වැඩි තණ්හාවට යන්නේ නැහැ. මම ගන්නේ 1 to 1 ට්‍රේඩ් විතරයි. කියන්නේ ස්ටොප් ලොස් එක වගේම දුරක් විතරයි මම කොච්චර හොඳ ට්‍රේඩ් එකක් සෙට් වුණා මේ ට්‍රේඩ් ගන්නෙ. ඊට වඩා මම දාන්නේ එතනින් පිට යන්නේ නැහැ. අන්න ඒ වගේ මේ එක අරමුණක ඉන්න ඕනේ. අන්න එහෙම මේ තියාගන්න පුළුවන් නම් මයින්ඩ් සෙට් එක හොත් ලොකු දෙයක් කරගන්න පුළුවන්. නැත්තම් මේ අද දානවා 1 to 1 ට්‍රේඩ් එකක් ඊට පස්සේ ඊළඟ ට්‍රේඩ් එක දානවා මේ 1 to 2 ට්‍රේඩ් එකක් එහෙම නැත්තම් ඊළඟ ට්‍රේඩ් එක දානවා මේ ළඟම තියෙන සපෝට් ලෙවල් එකක් හරි රෙසිස්ටන්ට් ලෙවල් එකක් හරි ටාගට් කරලා ඔන්න ඔහොම දැම්මොත් ඔයා මේ කරන වැඩේ ඇකියුරසි එක මේ ඔයාට මෙෂර් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඔයාට තේරුම් ගන්න බැරි වෙනවා. මොකද ඔයා එකම දෙයක් මේ නෙමෙයින කරලා තියෙන ක්‍රම එක ක්‍රම වලට ට්‍රේඩ් කරලා. ඒකට ඒක කරගන්න බැරි වෙනවා. මෙන්න මේ ජර්නල් එක අනිවාර්යෙන් හදන්න. මේකට කියන්නේ ට්‍රේඩින් ජර්නල් කියලා. මට ඒක කියන්න බැරි වුණා. ඒකේ ලියන්න ඔය කන්ෆර්මේෂන් වලට එහෙම ලියන්න කන්ෆර්මේෂන් ගත්තු හැටි එහෙම අර නඩරයා වොට්සන් එකේවත් ලියන්න පුළුවන්. නඩරයා වොට්සන් එකේ අපර් ලයින් එකේ වැදිලා එතන bearish engulfing candles pattern එක තිබ්බ හින්දා bearish අතර ට්‍රේඩ් එකක් ගත්තා. සෙල් ට්‍රේඩ් එකක් ගත්තා. අන්න එහෙම එහෙම යන්නේ ඒ වගේ ලියන්න පුළුවන්. ඔයාට පොත හදාගෙන. එතකොට සමහර වෙනවා ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ මේ එක දිහා නොබලා ඉන්න බෑ. මොකද කරන්නේ? හැමතිස්සෙම බලනවා. නිින්ද යන්නේ නැහැ. රැයට එහෙම ට්‍රේඩ් එකක් දැම්මොත් පාන්දරම ඇහැරගෙන ඒක දිහා බලන් ඉන්න සිද්ධ වෙනවා. මේ නිින්ද යන්නේ නැහැ. එහෙම නෙමෙයි. ඔයා එක අරමුණක ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි කියමුකෝ ඩොලර් 100ක් account එකේ තියෙනවා. එක ට්‍රේඩ් එකකට ඩොලර් 1යි දාන්නේ. ලෙවරේජ් එක අර මං කිව්ව විදිහටම තමයි පාවිච්චි කරන්නේ. ස්ටොප් ලොස් එකේ percentage එක අරන් 100 බෙදීමේ ස්ටොප් ලොස් එකේ percentage එක. එතකොට දාන්න ඕන ලෙවරේජ් එක එනවා කැල්කියුලේට් වෙලා. අන්නේ ලෙවරේජ් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒ වගේ
අරමුණක් තියාගෙන ඉන්නවා කවුරු හරි. එතකොට ඒ වගේ ට්‍රේඩ් එයා දාන්න ඕනේ 100ක්වත් අඩුම තරමේ. ඊට වඩා අඩුවෙන් දාලා තීරුවන්නේ. එතකොට 100ක් විතර දැම්මුත් ඇකියුරසි එක හිතා ගන්න පුළුවන්. ඔන්න 60ක් විතර දින්නවා කියමුකෝ. 60ක් විතර දින්නවා කියන්නේ ගොඩක් දුරට ප්‍රොෆිට් පැත්තේ ඉන්නේ. දාන්නේ 1 to 1 ට්‍රේඩ් විතරයි. සමහරවිට 60ක් නෙමෙයි මේ 80ක් විතර දින්නවා වෙන්න පුළුවන්. එතකොට ඒක ඇකියුරසි එක මේ ඔයාට ලේසියෙන් මැන ගන්න පුළුවන්. මොකද එතකොට ඔයා දන්නවා මේ ස්ට්‍රැටජිය 1 to 1 ට්‍රේඩ් ගන්න ඕනේ. ඩොලර් 100ක් තියෙනවා ඩොලර් එකේ ඒවා දාලා කවුන්ට් එක අප් කරගන්න පුළුවන්. අන්න එහෙම මේ ඔයාට මේ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයා යන පාත් එකේ. තව එකක් තමයි ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මට මේකට නීති දාන්න බෑ. ඔයාම ක්‍රමයක් හදා ගන්න ඕනේ. කියන්නේ මම නම් යෝජනා කරන්නේ තෝරගත්තු කොයින් පෙයාර් කිහිපයක විතර ට්‍රේඩ් කරන්න කියලා. ඒ කියන්නේ ඔයාට රූල් එකක් දාගන්න ඕනේ. මම ට්‍රේඩ් කරන්නේ බිට්කොයින් වලයි එතේරියම් වලයි විතරයි. අන්න ඒ වගේ රූල් එකක් දාගන්න. එක කොයින් පෙයාර් එකක විතරක් ට්‍රේඩ් කරත් ඇති මේකෙදි. කොයින් පෙයාර් ඔක්කොම වගේ අල්ලන්න ඕනේ නෑ. මේ ඔය තියෙනවනේ පෙයාර් ගොඩක් ඉතින්. මේ අන්න එහෙම රූල් එකක් දාගන්න. මම ට්‍රේඩ් කරන්නේ බිට්කොයින් වල විතරයි. එහෙම නැත්නම් මම ට්‍රේඩ් කරන්නේ එතේරියම් වල විතරයි. එහෙම නැත්නම් මම ට්‍රේඩ් කරන්නේ බිට්කොයින් එතේරියම් ලින්ක් chart තුනේ විතරයි. අන්න ඒ වගේ කිහිපයක් වගේ තියාගන්න. උපරිම 3ක් වගේ තියාගන්න. ඊට වඩා තියාගන්න එපා. කොන්ෆිඩන්ස් එක වැඩි වෙනකොට ඔයාට 5ක් විතර මේක වැඩි කරගන්න පුළුවන්. එතකොට chart 5කින් විතර 5ක් විතර ඇනලයිස් කරලා මේ ට්‍රේඩ් කරන්න පුළුවන්. අර මං කියවනේ ඔහා අනිවාර්යයෙන්ම වාට රූල් එකක් දාගන්න ඕනේ කියලා. ඒවා අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. තව රූල් දාගන්න එන. දැන් මම මනි මැනේජ්මන්ට් එහෙම කියලා දීලා තියෙනවනේ. ඔයා දැන් අර මගේ අර ට්‍රේඩ් එකේ අර මං කිව්වේ ලෙවරේජ් එක දාන්න ඕන ලෙවරේජ් එක එහෙම හොයා ගන්න පුළුවන් ක්‍රමයක් මං ඔයගලන්ට කියලා දුන්නේ. එක්කෝ එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් වාට රූල් එකක් එතෙන්නම් දාන්න පුළුවන්. වාට රූල් එකක් දාන්න පුළුවන්. කොච්චර හොඳ ට්‍රේඩ් එක සෙට් වුණා මම ට්‍රේඩ් කරන්නේ ලෙවරේජ් එක 10න් දාලා කියලා. 10ට වඩා මම දාන්නේ. අන්න ඒ වගේ මේ රූල් එකක් දාගන්න පුළුවන් තමන්ටම. එතකොට මේකේ සයිකොලොජි පාර්ට් එක මම මේ කියන්නේ මේ ඒවට හේතු තියෙනවා. ඒ අර උතන හැදෙන්න ඕන ඩිසිප්ලින් එක. ඩිසිප්ලින් එක හරියට තිබුණොත් විතරයි මේක එක දිගට කරගෙන යන්න පුළුවන්. නැත්නම් ඉඳලා එකක් දිනයි ඊට පස්සේ කීපයක් ලොස්ට් වෙයි. අන්න එහෙම එහෙම එකක් වුණොත් වෙනවා නම් ඉතින් අපරාධයක්. කාලේ තමයි අපරාධ වෙන්නේ. එතකොට තව ඕගලන්ට රූල් එකක් දාගන්න පුළුවන්. දවසට මම ට්‍රේඩ් 3යි දාන්නේ. ඒ 3ට වඩා දාන්නේ නැහැ. කොච්චර හොඳ ට්‍රේඩ් තිබ්බත් මම ඊට වඩා දාන්නේ නැහැ. දවසට මේ ට්‍රේඩ් 3 විතරයි දාන්නේ. හිතන්නකෝ දැන් තෝරගෙන ඉන්නවා බිට්කොයින් එතේරියම් ලින්ක්. ඔය chart තුනේ විතරයි ඔයා ට්‍රේඩ් දාන්නේ කියලා තෝරගෙන ඉන්නවා. ඔයගේ හලුවෙක් සිග්නල් එකක් දෙනවා සෝලානා එකේ සුපිරි සෙල් එන්ට්‍රියක් තියෙනවා කියලා. අන්න ඒක දාමු මචං කියලා එවනවා. ඔයා දානවද? එහෙම දාන්නේ ඒක අනුන්ගේ සිග්නල් එකක් අනුන්ගේ එන්ට්‍රියක්. ඔයා ඒක වැඩි ගියා කරන්නේ නැහැ. ඔයා ගියා කරන්නේ ඔයා තෝරගත්තු මේ chart වල විතරයි ට්‍රේඩ් දාන්න කියලා. අන්න ඒ වගේ රූල් දාගන්න ඕනේ. තව රූල් පුළුවන් තරම් ඔයාට මේ මැනේජ් කරන්න ලේසි විදියට රූල් දාගන්න ඕනේ. තව පුළුවන් මේ විදියට රූල් දාන්න. දැන් මම කන්ෆර්මේෂන් ගන්න ගොඩාක් කියලා දුන්නානේ. EMA ඒ කියන්නේ higher time frame එකේ EMA එක පල්ලෙන් මාකට් එක තියෙනවා නම් ඊට පස්සේ මිනිත්තු 15කට ගිහිල්ලා පුළුවන් chart pattern එකක් බලන්න. candlestick pattern එකක් බලන්න පුළුවන්. එතකොට අර
ඕඩර් බ්ලොක් එකක් එහෙම බලන්න පුළුවන්. මම ওই වගේ කන්ෆර්මේෂන් ගන්න ගොඩාක් ක්‍රම කියලා දුන්නා. මං කිව්වා 4ක්වත් අඩුම තරමේ බලන්න කියලා. අන්න ඒ වගේ මේ පුළුවන් මෙහෙම ඕගොල්ලන්ට මෙහෙම එකක් දාන්න පුළුවන් රූල් එක. හරි අපි කියමුකෝ ඕඩර් බ්ලොක් කියලා. ඕඩර් බ්ලොක් එකක් ඒ කියන්නේ ඕඩර් බ්ලොක් එකක් මේ අරා වලින් කැනල් බොඩි එක ට්‍රේඩ් වෙලා එහෙම මං කිව්වනේ. එහෙම වෙනවනම් මාකට් එකේ ස්ට්‍රච් එක shift වුණා කියලා අඳුර ගන්න පුළුවන් කියලා. අන්න එහෙම අවස්ථාවක આવත් විතරයි මම ට්‍රේඩ් කරන්නේ. ඒ අනිවාර්යෙන් මගේ එන්ට්‍රි වල SMC කන්ෆර්මේෂන් එකක් තිබිය යුතුයි. රිටේල් මම බලනවා. නමුත් එක SMC කන්ෆර්මේෂන් එකක්වත් තිබිය යුතුයි. ඕඩර් බ්ලොක් එකකට හරි fair value gap එකකට හරි respect කරලා තියෙන්න ඕනේ මං ට්‍රේඩ් කරන පැත්තට. මේ එහෙම තිබ්බොත් විතරයි මම එන්ට්‍රි ගන්න. යන්න ඒ වගේ රූල් දාගන්න පුළුවන්. එතකොට තව එකක් තමයි දැන් අපි ආසයි දැන් මෙහෙමයි හැමෝම ආසයිනේ ලොකු ඒ කියන්නේ මේ පොඩි ඩොලර් ගාණක් දාලා ලොකු ඩොලර් ගාණක් කරන්න හැමෝම ආසයි. එතකොට විඩ්‍රෝවල් ගන්න ගොඩක් කල් යනවා. සමහර වෙලාවට විඩ්‍රෝවල් ගන්න තියෙන ඒවත් එකතු කරලා තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට අර දාන ට්‍රේඩ් වල පවර් එක වැඩි කරගන්න පුළුවන් නේ. දැන් ඩොලර් 100ක් තියෙද්දි 100ට එකක් දාලා ට්‍රේඩ් කරනවා වගේ නෙමෙයි ඩොලර් 1000ක් තියෙද්දි මේ 100ට එකක් දාලා ට්‍රේඩ් කරන එක. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ මේ පුළුවන් මේ ඔයගලන්ට මෙහෙම දෙයක් කරන්න. account දෙකක් තියාගන්න. එකක් Binance අනිත් එක ඕනනම් Bybit එකේ හරි තව ඔය තියෙන්නේ තව මේ ෆියුචර් ට්‍රේඩින් කරන්න පුළුවන් සයිට් ඔන්න වගේ ෆියුචර් ට්‍රේඩින් කරන්න පුළුවන් තව සයිට් එකක් තෝරගන්නවා. Binance එකයි Bybit එකයි කියමුකෝ. Bybit එක තෝරගන්නවා. දෙකටම දානවා $100 දෙකට එන්ට්‍රි ගන්නේ අර එකම එන්ලයිස් එකට එන්ට්‍රි දානවා එකක් පුළුවන් තරම් ග්‍රෝ කරනවා account එක. අනිත් එක ග්‍රෝ කරන්නේ ප්‍රොෆිට් එකක් ගහනවා. ප්‍රොෆිට් එකක් ගහලා ඕන්න විඩ්‍රෝවල් එක ගන්නවා. එහෙම නැත්නම් මාසේ අන්තිමට විතර විඩ්‍රෝවල් ගන්නවා එකකින්. ඒ කියන්නේ පුළුවන් තරම් ට්‍රේඩ් කරනවා වෙන්ද වගේම අර අනිත් එක පුළුවන් තරම් account එක අප් කරනවා. එතකොට වැඩ දෙකම එකට සිද්ධ වෙනවා. අපිට විඩ්‍රෝවල් ගන්නත් පුළුවන් වෙනවා. account එකක් grow වෙනවා හොගාලා. අන්න ඒ දෙකම සිද්ධ කරන්න පුළුවන් account දෙකකින් ට්‍රේඩ් කරනවා නම්. $100ක් නැත්තම් $100ක් අරගෙන දෙකට බෙදලා ඒ කියන්නේ 100 දෙකක් ඕනේ අර මං කිව්වේ වැඩේට. එහෙම නැත්තම් 100 තනි 100ක් කරන් දෙකට බෙදලා 50 වගේ අන්න එහෙම ට්‍රේඩ් කරන්නත් පුළුවන්. අනික ඔය ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න. සමහර වෙලාවට අපිට හිතෙනවා ට්‍රේඩ් කරගෙන එක දිගට වින් කරනකොට දැන් මම ස්ටොප් ලොස් එක දාන්න ඕනේ නැහැ. දැන් මට හොඳට පුළුවන් ට්‍රේඩ් එකක් දාලා නිකන් ඉන්න තමයි තියෙන්නේ කියලා නිකන් අර ඕවර් කොන්ෆිඩන්ස් ගතියක් එනවා. ඕවර් කොන්ෆිඩන්ස් පැත්තට යන්න එපා. අනිවාර්යෙන් ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් දාගන්න. ගොඩක් හොඳයි අර එක ස්ටොප් ලොස් එකක් ටේක් ප්‍රොෆිට් එකක් වගේ තියාගන්න ඕන. එතකොට මේ අර වගේ මේ බලන්න පුළුවන්. අර මං කිව්වේ 1 to 1 ට්‍රේඩ් ගන්නවා නම් 1 to 1 ට්‍රේඩ් වලට විතරක් කොහොමද මේක වෙන්නේ මේ ස්ට්‍රැටජිය. අන්න ඒ වගේ මේ හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් දානකොට අනිවාර්යෙන්ම මං කලින් මේක කිව්වා Binance එකේ තමයි දැනට මම දන්න විදිහට මේ අවුල තියෙන්නේ. මේ තියෙන්නේ මේ වගේ මේ ස්ටොප් ලොස් දානකොට මාක් ප්‍රයිස් එක කියලා එක ලාස්ට් ප්‍රයිස් කරලා දාන්න ඕනවා. සමහර වෙලාවට ඔය මාක් ප්‍රයිස් විතරක් දාලා ස්ටොප් ලොස් දානකොට ඔය කාරියට හිට වෙන්නේ නැහැ. මේ ස්ටොප් ලොස් එක කඩාගෙන යන්න පුළුවන්. අර මං උගලන්ට කිව්වේ ක්‍රොස් මෝඩ් එකකින් ට්‍රේඩ් කරන්න කියලානේ.
එතකොට ක්‍රොස් මෝඩ්ෙන් ට්‍රේඩ් කරන හින්දා account එකම වුණත් wash වෙන්න පුළුවන්. මේ ඒකෙන්ද last price අනිවාර්යෙන් දාන්න. එතකොට ගාන්ට ස්ටොප් ලොස් එක වදින තැනදී මම දන්න කීප දෙනෙක්ට එහෙම වෙලා තිබ්බා. ස්ටොප් ලොස් එක දැම්මට ස්ටොප් ලොස් එකෙන් නෙමෙයි හන්ට් වෙලා තියෙන්නේ. ඒක ගොඩාක් අර account එක wash වෙනකම්ම ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. තව එකක් කියන්න ඕනේ ඔය YouTube වල ඉන්නවා ලොකු ස්ටාර්ලා. ඒගොල්ලන්ගේ වීඩියෝස් නොබල ඉන්න තරමට හොඳයි. බලන්න එපාමයි කියලා කියන්නේ ඒගොල්ලන්ගෙන් තියෙන දේවල් තියෙනවා නම් ගන්න. මේ ඒගොල්ලෝ ඔය සමහර ඔය නිවුස් දෙන channel තියෙනවා ක්‍රිප්ටෝ සම්බන්ධව. මේ ඒගොල්ලෝ කියන විදිහට එක්ක බයි කරන්නත් බෑ, සෙල් කරන්නත් බෑ. අන්න ওই වගේ කතන්දරයක් තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ට ඕනේ මේ අර හරි ට්‍රේඩින් සිග්නල් එකක් දෙන්න එහෙම අදහසක් නැහැ ඒගොල්ලන්ගේ. ඔය නිවුස් එක ගුන්න වගේ කියවනවා. මේ මම සෑහෙන අහුවිලා තිනවා ඉස්සර උන්නෝ වගේවට. මේ ඔය කියවනවා ඒගොල්ලන්ට ඕනේ අර ඒගොල්ලන්ගේ YouTube එකේ views ගන්න වැඩි කරන්න. ඔය දවස ගානේ වීඩියෝ දාන අය ඉන්නවා මේ ලංකාවේ පවා. මේ ඒගොල්ලන් ඕනෙට වඩා ට්‍රස්ට් කරන්නත් එපා. ඒකින්ද මේ ඔයා ඉන්න ඕනේ එක ඩිරේෂන් එකක ඉන්න ඕනේ. මේ මම ගොඩ යන්නේ මේ කෝස් එකෙන්. මම මේ කෝස් එකේ ස්ට්‍රැටජි පුළුවන් තරම් මාස්ටර් කරනවා. එහෙම කරාට පස්සේ තමයි මම ගොඩ යන්නේ. අන්න ඒ වගේ තියා ගන්න ඕනේ. දැන් මම ඔයගලන්ට ඔය කන්ෆර්මේෂන් ගන්න ගොඩාක් ක්‍රම කියලා දීලා තියෙනවානේ. SMC කන්සෙප්ට් පවා කියලා දීලා තියෙනවා. ඒකින්ද මේ කොන්ෆිඩන්ස් එක උපරිම තියාගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. ලොස්ට් වෙන දවස් තියෙයි අනිවාර්යෙන්. ලොස්ට් වෙන දවස් නැති වෙන්න විදියන්නේ අනිවාර්යෙන්ම තියෙයි. එහෙම ලොස්ට් එකක් ගියා කියලා එහෙම අර මේ හිත අවුල් කරගන්නත් එපා. මේ මුලින්ම අර මං කියන්නේ මුලින්ම ඩොලර් 100ක් තියාගෙන ඩොලර් එක ගානේ ට්‍රේඩ් 100ක්වත් අඩුම දාලා බලන්න. 500ක් විතර දාන්න පුළුවන් නම් හොඳයි. මේ එතකොට මේ තමන් කරන වැඩේ ගැන විශ්වාස තියාගන්න පුළුවන්. තමන් යන්න ඕනේ පාරගෙන මේ හොඳට විශ්වාස තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ වාට කියලා මේ දෙයක් තියාගන්න ඕනේ. මේ අන්න එහෙම දේවල් කරාට පස්සේ තමයි මේක තුල ගමනක් තියෙන්නේ. වාගේ ස්ට්‍රැටජි ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ඒ කියන්නේ අර මං කිව්ව ක්‍රමවේද වලට මේ ඒ වගේ වාට කැමති විදිහට මං කිව්වාගේ ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ වාට පුළුවන් 100ට 1 නෙමෙයි 100ට 2 3 4 5ක් වුණත් එකපාර එක ට්‍රේඩ් එකකට රිස්ක් කළා මේ ට්‍රේඩ් කරන්න. 100ට වඩා නම් ට්‍රේඩ් කරන්න යන්න හොඳ නෑ. ඒක කරන්න එපා. ඔය ලොකු percentage වලින් මේ ට්‍රේඩ් කරන්න යන්නත් එපා. ඒ කියන්නේ සමහරු ඉන්නවනේ 120 30 40 50 100ට 100ම දාන ඇති ඉන්නව නෙවෙයි. මේ ඔය ඉන්නේ ඔය වාසනාවට මේ ට්‍රේඩ් දිනපු සෙට් එකක්. එහෙමයි ඉන්නෝ. අන්න ඒ වගේ දේවල් වලට නම් යන්න එපා. ඒක හැමදාම කරන්න බෑ. 100ට එකේ කෑලි වලින් පුළුවන් තරම් ට්‍රේඩ් දාන්න මුලින්ම. ඊට පස්සේ අයිඩියා එකක් ආවට පස්සේ වට පුළුවන් percentage පොඩ්ඩක් වැඩි කරන්න 100ට 2ට 3ට 100ට 5ට වුණත්. අර මං කිව්ව දේවල් එහෙම පාවිච්චි කරන්න. අර leverage එකේම දාන විදිහ එහෙම. එතකොට අපි අර ක්‍රොස් මෝඩ් එකෙන් දැම්මත් අර අපි දාන ප්‍රමාණය විතරයි ලොස්ට් උනොත් ලොස්ට් වෙන්නේ. ප්‍රොෆිට් උනොත් 1 to 1 දානවනම් ඒ වගේම ප්‍රමාණයක් එක්ක වෙනවා. එහෙම නැත්නම් ඊට වඩා දානවනම් ඊට වඩා එනවා.
ඒ වගේ මේ අන්න ඒ වගේ ක්‍රමවේද තියාගන්න. තව එකක් දැන් අර අපි පොඩි ගණන් වලින් ට්‍රේඩ් කරාට අපිට තියෙනවා ලොකු ලොකු හීන. ගෙවල් හදන්න ඕනේ, වාහන ගන්න ඕනේ, BMW i8 එකක් ගන්න ඕනේ. ඒ වගේ ලොකු හීන තියෙනවා. ඒත් ඒ වගේ දේවල් වලට එකපාරටම යන්න බෑ. කාලයක් තිස්සේ කට්ට කාලා තමයි යන්න වෙන්නේ. ට්‍රේඩ් එකට එන්ට්‍රි අරගෙන ට්‍රේඩ් කළා අමාරුවෙන් වැටි එහෙම තමයි යන්න වෙන්නේ. හැබැයි ඔයා ට්‍රේඩ් කරන අතරතුර පොඩි දේවලුත් ගෝල් විදියට තියාගන්න. හරියට අපි කියමුකෝ දැන් ඔයාට තියෙන්නේ පොඩි ලැප්ටොප් එකක් එන්න පුළුවන්. ඒක එච්චර හොඳ නෑ. මේ පරණ තාලේ ලැප්ටොප් එකක් තියාගෙන තමයි ඔයා ට්‍රේඩ් කරන්නේ. මම ට්‍රේඩ් කරලා ලක්ෂ 3ක් විතර හොයලා ලොකු PC එකක් ගන්නවා. ට්‍රේඩ් කරන්න නම් ඉතින් ලොකු PC ඕනේ නෑ. ඔය පොඩි ඔය රුපියල් ලක්ෂයක් වගේ ඇතුළත ලක්ෂයක් ඕනේ රුපියල් 50000ක් විතර ඇතුළත මේ හදාගන්න පුළුවන් හොඳ PC එකක්. අර මොනිටර් එක ටිකක් ලොකුවට තියෙනවා නම් හොඳයි. ඉතින් ට්‍රේඩින් කරද්දී මේ ওই වගේ එකකින් පුළුවන්. ඒ කියන්නේ ඉක්මනට වැඩි කාලයක් යන්න කලින් ඇචීව් කරන්න පුළුවන් ඩ්‍රීම්ස් එහෙම තියාගන්න ට්‍රේඩ් කරද්දී මතක ඇතුව. අන්න ඒ වගේ දේවල් ඔයා ඇචීව් කරන්න ඕනේ. එතකොට තමයි මේ ඔයාට ගැම්මක් එන්නේ. ඕක දකිද්දි දැන් අලුත් කම්පියුටරේ දකිද්දි ඔන්න ඔයාට මේ එනවා ගැම්මක්. මම මේක ට්‍රේඩ් කරලානේ දෙයිනේ හෙව්වේ. මේ එතකොට ඔයාට තව ට්‍රේඩ් දාන්න හිතෙනවා. ඒ කියන්නේ මේක තුල ඉන්න හිතෙනවා. කන්සිස්ටන්සි කියන එක කෙරෙනවා ඉබේම. ඒක පරිස්සමෙන් එතකොට ඔයාට තේරෙනවානේ පරිස්සමෙන් ට්‍රේඩ් කරොත් මේ වගේ දේවල් ඇචීව් කරගන්න පුළුවන් ගෝල් විදියට. අන්න ඒ වගේ ඔයාට ගොඩක් දේවල් තේරෙනවා. එතකොට තව වගේ පොඩි ගෝල් තියාගන්න. ඉක්මනටම ඇචීව් කරගන්න පුළුවන් දේවල්. අර BMW i8 එකක් ගන්න එකම නෙමේ. ඔයාට පුළුවන් තව ඇචීව් කරන්න ඔයා ගන්නවා හරි. මම ඊළඟ ට්‍රේඩ් ගෝල් එක ඇචීව් කරනවා ට්‍රේඩ් කරලා කොහොම හරි මම ගේනවා PS5 එක PlayStation එකක්. ඒ කියන්නේ PlayStation එකක් ගන්න පුළුවන්. ඒ වගේ තව ගන්න පුළුවන් iPhone එකක් ගන්න පුළුවන්. iPhone එක නම් ටිකක් ලොකුයි සරයි ඒක පොඩ්ඩක්. ඉස්තරම් iPhone එකක් ගන්නවන ලක්ෂ 4-5ක් විතර ගෙවන්න වෙනවනේ. ඒකින්ද පොඩ්ඩක් දෙපාරක් හිතන්න වෙනවා එක්කෙන. තව එතකොට ගෙදරට අවශ්‍ය තව බඩු මුට්ටු මොන හරි තියෙනවා නම් ඒව ගන්න පුළුවන්. එතකොට ඔය පොඩි එහෙම ඔය පොඩි බඩු තියෙන හෙඩ්සෙට් එකක්. ඔන්න ඔය වගේ. අන්න ඒ වගේ ඒ වගේ ගෝල්ස් උත් තියාගන්න. ඒව ඇචීව් කරන්න පුළුවන් දේවල්. දැන් ඒ වගේ බඩු මුට්ටු ගොඩක් වටේ තියාගෙන ඔයා ට්‍රේඩ් කරනකොට හිතන්න බලන්න නිකන් ඔයාට එනවනේ අර හැඟීමක් ලොකු ගැම්මක් එනවනේ. මේ දේවල් ගත්තේ ට්‍රේඩින් නිසා නේද කියලා අන්න එහෙම ගැම්මක් එනවනේ. එතකොට ආඩම්බරෙන් ඔයාට කියන්න පුළුවන් මම ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක්. මම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක්. අන්න එහෙම කියන්න පුළුවන්. මොකද ඔයා දේවල් ටිකක් කරලා තියෙන හින්දා මිනිස්සු ආව දකිනවා ලොකුවට. ඔයා ලොකු දේවල් කරපු කෙනෙක් කියලා දකිනවා. සමාජයේ ලොකු දෙයක් මේ කරපු කෙනෙක් විදියට තමයි එතකොට මේ පේන්නේ. අර අම්මා වුණත් හිතනවා පුතා ආනේ හොඳට ඉන්නවා නේද පුතා කියලා මේ අම්මා වුණත් කල්පනා කරන්න පුළුවන්. ගෙදර මිනිස්සුන්ට සතුටුයි ඔයාලට සතුටුයි. එතකොට ඔයාට තව කරන්න පුළුවන් ගෙදර මේ කට්ටියට ඇඳුම් අරන් දෙන්න පුළුවන්. එතකොට නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවනම් ඒ අයට පොඩි ගිෆ්ට් අරන් දෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලොත් සතුටුයි. එතකොට දැන් කසාද බැඳපු කෙනෙක් නම් වයිෆ්ට මොන හරි අරන් දෙන්න පුළුවන්. බබාලා ඉන්නවනම් ඒගොල්ලන්ට මොන හරි අරන් දෙන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් වලින්
සෑහීමකටපත් වෙන්න බලන්න. අර මං ඔයාලට කිව්වනේ account දෙකක් තියාගෙන trade කරන්න කියලා. එතකොට එක account එකකින් build වෙනවා capital එක. අනිත් account එකෙන් ඔයාලට පුළුවන් මාසේ ගානේ withdrawal ගන්න. ඩොලර් 100ක් තියෙනවා නම් ඔන්න මේ trade කරලා මාසේ අන්තිමට තියෙන ඉතුරු ගාන ගන්න පුළුවන්. අපි කිව්මු 100 200ක් කොහොම හරි කරගත්තා කියලා 100ක් ගන්නවා වගේ වීදමට. අන්න ඒ වගේ මේ ක්‍රම තියාගන්න. අර සමහරු ඉන්නවනේ මේ වැඩි සල්ලි වියදම් කරන්න කැමති නෑ. මුලින්ම ඩොලර් 10ක් දාලා තමයි මේක පුරුදු වෙන්නේ කියලා. ඒ ප්‍රශ්නයක් නෑ. එහෙම කරත් ප්‍රශ්නයක් නෑ. මේ 10ක් දාලා වට පුරුදු වෙන්න පුළුවන්. ලොකු දේවල් කරන්න බෑ ඩොලර් 10න්. 10ක් දාලා පුරුදු වෙන්න පුළුවන්. හැබැයි අන්න ඒ වගේ දේවලුත් එමීට මේ ඒ කියන්නේ මේ එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් එහෙම කරගන්න පුළුවන්. හොඳයි අපේ මේ අන්තිම පාඩමත් දැන් ඉවරයි. දැන් ඔයගලන්ට තියෙන්නේ මේ ස්ට්‍රැටජිය පුහුණු වෙන එක. පුහුණු වෙලා බලන්න රිසල්ට් කොහොමද කියලා මටත් පෙන්වන්න. මම ස්ක්‍රීන්ෂොට් එහෙම දාන්න. එතකොට මේ මටත් තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ දෙයක් කරගෙන නැද්ද කියලා හරි මේ දාන්න පුළුවන්. මේක මේ මෙච්චර ලේසි ට්‍රේඩින් ස්ට්‍රැටජියක් මං හිතන්නේ ලේසියෙන් හම්බෙයි කියලා. දෙනෑ ඉන්නව නැත්තේ නෑ. මං නෑ කියන්නේ මම කියන්නේ මම තමයි ලොකුම වැඩ කියලා මං කියන්නේ. තව අය ඇති එහෙම මේ හොඳ ස්ට්‍රැටජි එහෙම දෙන. මේක ගොඩක් හොඳ ස්ට්‍රැටජියක්. මොකද මේ අර සමහරු නැත්තම් කියන්නේ දැන් අර මම ඔයගලන්ට මුලින් රිටේල් කන්සෙප්ට් එක ගෙන්නුවා පස්සේ SMC ගෙන්නුවා. සමහරු කියන්නේ රිටේල් විතරක් කියන්නේ මේ උගන්නලා වැඩක් නැහැ, ඉගෙනගෙන වැඩක් නැහැ. රිටේල් වලින් හැමදේම කරන්න බෑ. ස්මාර්ට් මනි කන්සෙප්ට් එක ඉගෙන ගන්න ඕනේ කියලා. දැන් සමහර ඔය ස්මාර්ට් මනි කන්සෙප්ට් එක උගන්නන මේ ලොකු ක්ලාසස් තියෙනවා. මේ ලොකු කෝසස්. ඒගොල්ලෝ මේ සමහර කලාට 25000 30000ක් විතර අරගෙන ස්මාර්ට් මනි කන්සෙප්ට් එක ෆුල් උගන්වනවා. ඒත් ඉතින් ඉගෙන ගන්න අය දැන් ඉගෙන ගන්නවා. හැබැයි දැනෙන තරම් දෙයක් ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට හරියට ස්ට්‍රැටජියකුත් නැහැ. මේ එක්තරා ලොකු ආයතනයක් එහෙම තියෙනවා. මේ ලොකුවට නම දිනාගත්තු මේ YouTube එකේ ලොකුවට වීඩියෝ එහෙම දාන ඒගොල්ලෝ සතිය ගානේ අප්ඩේට් උත් දෙනවා මම දැකලා තියෙනවා. මේ ඒගොල්ලෝ මේ ඉස්සර මම මතකයි ස්මාර්ට් මනි කන්සෙප්ට් එක එහෙම ඉගෙනුවා කට්ටියට. දැන් නම් පේන්නව නැහැ ඒ ක්ලාස් එක. දැන් වෙන දේවල් තමයි උගන්වන්නේ. ඒ කියන්නේ ඒක අසාර්ථකයි ඒගොල්ලන්ට. ඒ කියන්නේ මේ මම ඔයගොල්ලන්ට කියන්නේ ස්මාර්ට් මනිම විතරක් ඒකෙන්ම විතර ට්‍රේඩ් ගන්න පුරුදු වෙන්න එපා. මේ දැන් බිගිනර් කෙනෙකුට විශේෂයෙන් ස්මාර්ට් මනි වලින්ටම හුරු වෙන්න ගියොත් එහෙම මේ ඔයාට ගොඩක් කල් යනවා මේ ඒක පුරුදු වෙන්න. මේ කොන්ෆිඩන්ස් එක එන්න සැලකිය යුතු කාලයක් යනවා. ඒකින්ද මුලින් රිටේල් වලින් ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ට්‍රේඩ් කරන්න පටන් අරන් ඒ ගමන් බලන්න මේ වා ගන්න එන්ට්‍රි වල ස්මාර්ට් මනි කන්සෙප්ට් අර මං කිව්ව අර ඕඩර් ෆ්ලෝ කන්සෙප්ට් ටික ඇප්ලයි කරලා බලන්න මේ දේවල් අර මං කිව්ව විදියට වෙනවද කියලා. අර ඕඩර් ෆ්ලෝ කියලා අපි ඉගෙන ගන්න මාකට් එකේ ට්‍රෙන්ඩ් එකනේ. ට්‍රෙන්ඩ් එක ලේසියෙන් අඳුර ගන්න ක්‍රමයක් තමයි ඕඩර් ෆ්ලෝ කියන්නේ. ඒක බලන්න ඒක ඒ විදියට වෙනවද කියලා. එතකොට ඔයාට ස්මාර්ට් මනි පුරුදු වෙනවා, රිටේලුත් පුරුදු වෙනවා. ඔයාට කිසිම පාඩුවක් එන්නේ නැහැ. දැන් අතින් පස්සේ ඔයාගේ ට්‍රේඩින් ජර්නි එක පටන් ගන්නවා. මේක හිමීට කරගෙන යන්න. මේ දඩබඩ ගාලා මේ හයියෙන් දුවන්න යන්න එපා. හිමීට මේ 100ට එකක් දාලා මේ 100ට එක ගානේ දාලා ඒ කියන්නේ
ඩොලර් 100ක් තියෙනවා නම් ඩොලර් 1 ගානේ ට්‍රේඩ් දාන්න. ඔන්නෝම ඔයාට ආවෙනික විදියට රූල්ස් හදාගන්න. ඒ විදියට ට්‍රේඩ් කරලා බලන්න. ට්‍රේඩ් අඩුම 500ක්වත් දාන්න try කරන්න. බැරිම වුණොත් 100ක් වගේ දාලා බලන්න මොකද වෙන්නේ කියලා. එහෙනම් ඉතින් මට කියන්න වෙන්නේ සුබ පැතුම් ඔබට ජය වේවා. හැපි ට්‍රේඩින් කියලා තමයි කියන්න වෙන්නේ මෙතනින් පස්සේ. තව මේ කෝස් එකේ අප්ඩේට් වෙන්න තියෙන ඒවා මේ ලෙසන් එහෙම අප්ඩේට් කරන්න වුණොත් අපි ඒවා ෆ්‍රී දානවා. ආයි 7-5ක්වත් අය කරගන්නේ මේ එහෙනම් ඉතින් හැපි ට්‍රේඩින්